කිස්තු වර්ෂ 4 වන සියවස එකල රෝමාධිරාජ්‍යය අගෝස්තුත් අධිරාජ්‍යයාගේ පාලනයට නතුව පැවතෙනි. දේශාන්තර කරා පැතුරුණු රෝමාධිරාජ්‍යය ආසියානු මහද්වීපයත් ආක්‍රමණය කොට තිබිණි. මේ කාලයේදී ආසියානු මහද්වීපයේ ගලීලයට අයත් නාසරෙත් නම් නගරයේ මරියානා යුවතියක් වාසය කළාය. ඉතා දැහැමි යුවතියක් වූ ඇය ආගම දහමට ලැබී යහපත් ජීවිතයක් ගත කළාය. ඒ වන විටත් ඇය ජෝසප් නම් පුද්ගලයෙකු හට තීන්දු කොට තිබිණි. දිනක් ඇය යාඥා කරමින් සිටියදී හදිසි ආලෝකයක් ඇතිවිය. හිස ඔසවා බැලූ ඇය දුටුවේ ඈත ඉදිරිපිට සිටින දේවදූතයෙකි. විපුල ප්‍රසාද උත්තමිය ඔබට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමගින් දේවදූතයා ඇය කැමතු වේය. නමුත් මේ හදිසි දර්ශනයෙන් ඇය බොහෝසේ තැතිගත්තාය. මරියාණෙනි වෙනවන්න ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලද්දීය. ඔබ පිරිසිදුගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. මට පුරුෂයෙකු නැති නිසා මෙවැන්නක් වෙන්නේ කෙසේද? මරියතුමේ දේවදූතයාගේ කියමන විශ්වාස නොකළාය. ඇය තමන්ට මතු පැන එක එල්ලෙම දේවදූතයාව යොමු කළාය. දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වනසේක. උපදින පාරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාය කියනු ලබන්නේ. දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැත. දේවදූතයා සියල්ල පැහැදිලි කළේ. දෙවියන් වහන්සේට කීකරු දිවියක් ඇති කළ මරියා දේව එමන්ත සතුටින් බාරගත්තා. මේ නිසා තමන්ට මොන පාරක සිදුවේ හැකි නින්දා අපහාස ගණනකට ගත්තේ නැත. මම ස්වාමීන් වහන්සේගේ දාසය වෙමි. ඔබ කී වචනය ලෙස ඉටු වේවා. පණිවිඩය බාරගත් ඇය දේවදූතයාට ආදර්ශව ඉක්බිතිව තමා විවාහක දිවසකද සිටි යුවතිය කැප්ගෙන ඇති බව දැන ගැනීම ජෝසප්ට කලකිරීමට හේතු විය. මෙයින් කලබලයට පත් වූ නමුත් නීතිය ඉදිරියට ගොස් ඇය ප්‍රසිද්ධියේ නින්දාට පත් කිරීමට ඇයව ගල්ගසා මැරවීමට තරම් ජෝසප් අදමිටුවෙකු වූයේ නැත. යහපත් මනුෂ්‍යයෙකු වූ ඔහු රහස්සේම ඇය අත්හැර දැමීමට තීරණය කළේ. එහෙත් එයට ඉඩ නොතබා දේවදූතයෙක් සිහිනෙන් උට දර්ශනය සිහිල පැහැදිලි කළේය. මෙලෙස කාලයකින් ගෙවී ගොස් මරියගේ ප්‍රසව කාලය සම්පූර්ණ වීමට ආසන්න පෙවතිනි. ඒ කාලයේදීම තම යටත්වාසීන්ගෙන් අයබදු එකතු කිරීම ක්‍රමවත්ව කිරීමට සිදු වූ අගෝස්තුත් අධිරාජ්‍යයා ජන සංගණනයක් පැවැත්වීමට නියම කර තිබිණි. සියලු දෙනාම සංගණනය සඳහා තම තමුන්ගේ නුවරවලට යාම අනිවාර්ය විය. දාවිද්ගේ වංශයට අයත්ව සිටි ජෝසප්ට තමුන්ගේ වංශයට අයත් නගරය වන බෙත්ලෙහෙමට යාමට සිදුව තිබුණි. අපහසුතා තිබුණත් රාජ අණ කඩ කළ නොහැකිය. එම නිසා මේ ගමනට ඔහු සමග ගැබ්බර මරියාදෙක් වූවාය. බෙත්ලෙහෙමට ළඟා වන විට රෑ බෝවීමට ආසන්න විය. ඔහු ගමනින් විඩාපත්ව සිටියහ. රාත්‍රී නවාතැනක් සොයාගත යුතු ඇත. එහෙත් බෙත්ලෙහෙමට දුර බැහැරින් පැමිණි ජනතාවගෙන් ලැබුම්හල් තානායම් පිරී පැවතිනි. නෑදෑහිත මිත්‍රාදීන්ගෙන් පිරී ගිය නිවාසවලද ඉඩකඩක් නොවිය. ගැබ්බර මරියා සමග කොහේ නවතින්නද? ජෝසප් ලත වෙන්නට ඇත. අන්තිමේදී ගව මඩුවක් ඔවුන්ට හමු වූයේ මරියාගේ ප්‍රසව වේදනා උස්සන්න වේගෙන ඉද්දීය. සීතලෙන් පිරුණු රාත්‍රියේ එළු බැටළුවන්ගෙන් පිරි මඩුවේ පිදුරු අතුරා ඔවුන් නවාතැන් ගත්හ. රාත්‍රියේ මරියාට ප්‍රසව වේදනාව ඇතිවිය. ඇය පුතෙකු බිහිකොට රෙදවලින් ඔතා ගව ඔරුවේ නිදි කෙරෙව්වාය. ඒ යාමේ එඬරු තමුන්ගේ බැටළුවන් රකිමින් අසල තනපිට්ටනියක ගිනි මැලයක් වටා රැස්ව සිටියහ. හදිසියේ ඔවුන් මැදට ආවේ දේවදූතයෙකි. බිය නොවන්න, මුළු ජනතාවටම ප්‍රීතිය හේතු වන පුවතක් ගෙනාවි. දාවිද්ගේ නුවර ඔබහට ගැල්කාරයෙක් උපන්නේය. යන්න රෙදිවලින් ඔතා ගව ඔරුවක තබා ඇති බිලිදෙක් ඔබට සම්ප වේවි. මෙයින් පුදුමයට පත් වුණු එඬරු කතාවේ ඇත්ත නැත්ත බැලීමට තීරණය කළහ. රාත්‍රිය පුරා අහසේ දේවදූතයන්ගේ ගායනා හඬ ඔවුන්ට ඇසිණි. දේවදූතයෝ අති උසස් තින්නේ දෙවිදුන්ට මහිමයද මිහිපිට දේව ප්‍රසාදයේ ලක් ජනතාවට සාමයද වේවායි ගෙව්හ. දේවදූතයා කිව් සල්පුසේ පැමිණි එඬරු බිලිදා දැකගත්ත. තමන් දුටු සියල්ලද පැවසූ. එදින රාත්‍රියේ කවදාවත් නොදුටු තාරකාවක් අහසේ පායා තිබිණි. ඒ දුටු පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක් තමන් ශාස්ත්‍රයේ අරුතින් එය වටහාගෙන ගලිලේ වෙත ආහ. එහිදී ඔවුන් එහි පාලකයා වූ හෙරෝද් වෙත යොමු කරවන ලදී.
ජුදෙව්වරුන්ට රජව උපන් උතුමානෝ උපන්නේ කොහෙද? අපි එතුමාගේ කරුණාව පෙරදිගදී දැක එතුමාට නමස්කාර කිරීමට ආවෙමු. හේරෝද් රජ තමුන්ගේ පූජකයන්ගේ විමසුම් විට ඔහු පිවැසිවැකි අනුව නම් ඉපදිය යුත්තේ බේත්ලෙහෙමි යැයි පැවසූ. ඔබ ගොස් යන හරියටම දැනගෙන ඉන්පසු මටත් ගොස් නමස්කාර කළ හැක. හේරෝද් රජු ශාස්ත්‍රවන්තයන් බේත්ලෙහෙම කරා පිටත් කළේය. මගදී ඔවුන්ට තරුව නැවත දර්ශනය විය. ඔහු ඒ අනුව ගොස් බිලිඳා දැක ගත්තා. හේරෝද් මග බලා සිටියේය. ශාස්ත්‍රවන්තයෝ පැමිණෙන පාටක් නැත. ඔහු පුල බලා සිටියේ ජුදෙව්වරුන්ගේ රජු උපන් ස්ථානය නිවැරදිව දැනගැනීමටය. ඒ නමස්කාරය කිරීමට නම් නොවේ. තම රාජ්‍යයට තර්ජනයක් වීමට පෙර වහාම ක්‍රියාත්මක වන පරිදි මරා දැමීමටය. ඉවසුවා ඇති. ශාස්ත්‍රවන්තයෝ එන පාටක් නෑ. ඔබලා ගොස් බෙත්ලෙහෙමේ සිටින අවුරුදු 2කට අඩු සියලු දරුවන් මරා දමන්න. ඔහු තම සෙබළුන් බෙත්ලෙහෙම දක්වා පිටත් කළේය. ඒත් දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් ජෝසප්ට දර්ශනය වී මවත් බිලිඳාත් රැගෙන මිසරයට පලා යාමට අනතුරේ. මෙසේ සෙබළුන් පැමිණ බෙත්ලෙහෙමේ අවුරුදු 2කට අඩු සියලු දරුවන් මරා දැමූ නමුත් ජේසුස් වහන්සේ ඉන් ගැලවිණි. ඔහු හේරෝද් මිය යනතුරුම මිසරයේ සිටි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ජේසුස් වහන්සේගේ කැපකිරීමේ කාලය නම් විය. එකල සිමියොන් නම් ඉතා දැහැමි මිනිසෙක් ජෙරුසලමේ විසීය. දෙවියන් වහන්සේ විසින් ආලේප කළ තැනැත්තා හෙවත් මෙසියස් වහන්සේ දෑහෙන් දකිනතුරු ඔහු නොමියන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වී තිබිණි. ජේසුස් වහන්සේ දේවමාලිගාවේ ඔප්පු කරන දිනම සිමියොන් දේවමාලිගාවට ආවේය. ඔහු ජේසුස් වහන්සේ දැක මහත් ප්‍රීතියෙන් වඩා ගත්තේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම ගැලවීමේ මගේ දෙනෙතින් දකිමි. ඔහු දරුවා නැවත මවට දෙමින් මෙසේ කීය. මේ දරුවා ඊශ්‍රායලෙහි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගීම පිණිසත් ප්‍රතික්ෂේප වෙන දේව සලකුණක් වෙත පිණිසත් හිමව සිටී. ඔබේ හදවත කඩුවකින් ඇන්නක් මෙන් තුවාල වනු ඇත. නියමිත වත් පිළිවෙත් සියල්ල ඉටු කළ දෙමාපියෝ තමුන්ගේ ගම වන ගලිලයේ නාසරෙත් වෙත හැරී ආහ. මෙසියස් වහන්සේ නාසරීකය යන දිවැස්වැකියවීම ඉටුවිය. ජේසුස් වහන්සේගේ දෙමාපියෝද සිරිතක් වශයෙන් අවුරුදු පතා පාස්කු උත්සවය වෙනුවෙන් ජෙරුසලමේ දේව මන්දිරයට වන්දනාවේ ගියෝහ. මෙසේ ගිය එක්තරා අවස්ථාවක 12 හැවිරිදි ජේසුස් වහන්සේ අතුරුදහන් විය. දින කීපයකට පසු මව්පියන්ට දක්නට ලැබුණේ ජෙරුසලමේ දේව මන්දිරයේ පඬිවරයන් මැද ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ට යම් දේ පැහැදිලි කරමින් ප්‍රශ්න නගමින් සිටි තම පුත්‍රයා. පුතා, මොකක්ද මේ කළේ? අපි ඔයා කොච්චර හෙව්වද? මාව මොකට හෙව්වද? මම ඉන්න උනේ පියාණන්ගේ මන්දිරේ බව ඔබලා නොදන්නේද? නමුත් මේ කියමන දෙමාපියන්ට වැටහුණේ නැත. ඔහු පෙරලා නාසරෙත් නුවරට ආහ. ජේසුස් වහන්සේගේ ළමා කාලය හා තරුණ කාලය ගෙවී ගියේ නාසරෙත් වලය. ලොවටම සාමය උදා කළ ජේසුතුමන්ගේ උපත මෙසේ නිමාවට පත් විය.